ආයුබෝවන් සියලු දෙනාටම. තේ පර්යේෂණ ආයතනයේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. තේ කර්මාන්තය තුළ වතුකම්කරුවන්ගේ වැදගත්කම වගේම ඔවුන් අතර පැන නැගී ඇති වැටුප් ප්‍රශ්නවල බලපෑම ගැන අපි කලින් වීඩියෝ වලින් කතා කළා. ඔබට මතක ඇති. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකේය තේ කර්මාන්තය තුළ ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරන වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම. තේ වගාවේ සමස්ත පිරිවැයට වගේම තේ වගාවේ තිරසාර භාවයට බලපාන්නේ කොහොමද කියලා. ඊළඟට අපිට වැදගත් වෙනවා මේ වතුකම්කරුවන්ගේ වැඩි ප්‍රශ්න මොනවාද කියන එක ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි ඒ හරහා කම්කරුවන්ගේ ජීවනෝපාය සහ ඵලදායීතාවයට කොයි විදිහටද මේ වැටු ප්‍රශ්න බලපාන්නේ කියන එක. ඇත්තටම කම්කරුවන්ගේ සැබෑ වැටුප නැත්තම් රියල් වේජ් කියන එක සහ ජීවන වියදම පවත්වා ගැනීම සඳහා වැටුප් සංශෝධනය ඒ කියන්නේ තේ අංශය විතරක් නෙමෙයි සෑම අංශයකම එක පොදු කාරණේ. ඒ වගේම තේ අංශය ගත්තතින් ඒක විධිමත් පෞද්ගලික අංශයට අනුයුක්ත කරලා තමයි මේ වැටුප් සංශෝධනයන් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ වැටුප් මණ්ඩලයක් කරා ඒ කියන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ ස්ථාපිත වැටුප් මණ්ඩලයක් කරා තමයි මේක පාලනය වෙන්නේ. ඊළඟට වැවිලි අංශයේ වැටුප් තීරණය කරන්නේ සාමූහික කේබල් කිරීමේ ක්‍රියාවලියක් කරහා ඒක හැම වසර දෙකකට වරක්ම මේ සංශෝධනය සිද්ධ වෙනවා. එතනදී මේ කේබල් කිරීම සඳහා ලංකා සේවා යෝජක සම්වරණය සහ සේවක වෘත්තීය සමිති අතරයි මේ කේබල් කිරීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඇත්තටම වතු අංශයේ කම්කරුවන් සලකපුවාම මේ වැටුපට අමතරව විශාල වශයෙන් අමතර වාසි නැත්නම් අමතර දීමනක් ලැබෙනවා. ඒවා අතර ළමා වතු යායේ ඉන්න ළමයින්ගේ ආරක්ෂාව සඳහා පහසුකම් සැපයීම ඊළඟට ඒ කට්ටියගේ හදිසි අවස්ථාවකදී රෝහල් ගතවීම සඳහා පහසුකම් සැපයීම ඊට අමතරව වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීම වැනි අමතර දීමනා මේ අතර වෙනවා. ඊළඟට අපි මේ කම්කරු වැටුප් ප්‍රශ්නය කොයි ආකාරයටද ඒ කියන්නේ මේකට බලපාන සාධක ගැන කතා කළොත් එතනදී අපි නිරීක්ෂණය වෙනවා දිගුකාලීන නියඟ වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් මේකට බලපානවා මේ සඳහා බලපාන එක් සාධකයක් වෙනවා. ඇයි එහෙම අපි කියන්නේ කියලා පැහැදිලි කරොත් මේ කාලයේදී තේ වගාවේ අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා අපි දන්නවා මේ වැටුප් තීරණය කිරීමේදී ඒ සඳහා කොන්දේසිත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට එක කොන්දේසියක් තමයි මේ ඒ වතු අංශය ලබා දෙන දින ප්‍රමාණයෙන් 75%ක්වත් මේ කම්කරුවන් වැඩ කළ යුතුයි කියන එක. එතකොට මේ අයහපත් කාලගුණික නැත්තම් දිගුකාලීන නියඟ වැනි කාලගුණික තත්ත්වයන් නිසා අස්වැන්න වැඩිවීම තුළින් මේ කම්කරුවන්ට ඒ දින ගණන වැඩ කිරීමේ හැකියාව නැහැ. ඒක නිසා ඒ හරහා මේ කම්කරුවන්ට ලැබෙන වැටුප් ප්‍රමාණය අඩුවීමේ තර්ජනයක් තියෙනවා. ඊළඟට තමයි අඩු ශ්‍රමඵලදායීතාවය කියන එක. මේක ඇත්තටම මේ අඩු ශ්‍රමඵලදායීතාවය කියන එක ඉඩම් පලදායීතාවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද සමහර විට අපි දකිනවා සමහර වතුවල ඉඩම් පලදායීතාවය ඊටාම අඩු මට්ටමක තියෙයි. ඒකට හේතු වන්නේ අපි තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ කරන යහපත් කෘෂි කාර්මික පිළිවෙත් අනුගමනය නොකිරීම මෙන්ම දිගුකාලීන වශයෙන් අස්වැන්න වැඩිතර ගැනීමට නිර්දේශ කරන නැවත වගාව සහ පාලු සිටුවීම කියන ඒවා නියමාකාරයෙන් සිදු නොකිරීම. මේ නිසාත් අර මම කලින් පැහැදිලි කර විට කළ පරිදි අස්වැන්න අඩුවීම නිසා කම්කරුවන්ගේ දිනකට කළ යුතු වැඩ ප්‍රමාණය අඩුවීම තුළින් ඒ කම්කරුවන්ට ලැබෙන වැටුප් ප්‍රමාණයත් අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟට තමයි අපි දකිනවා මේ වැටුප් වැඩිවීම තුළින් කියන්නේ අපි දකිනවා මාස්මික මම අර කලින් පැහැදිලි කරපු විදිහට අවුරුදු දෙකකට වරක් තමයි මේ වැටුප් සංශෝධනය සිද්ධ වෙන්නේ. එතනදී මේ වැටුප් වැඩිවීම තුළින් තේ නිෂ්පාදන පිරිවැයට විශාල බලපෑමක් ඇති කරනවා. මොකද තේ ක්ෂේත්‍රය ගත්තහම
නිෂ්පාදන පිරිවැයේ සම්ප්‍රචක විශ්ලේෂණය කරපුවාම අපිට පෙනී යනවා වැඩිම දායකත්වයක් නිෂ්පාදන පිරිවැයට සපයන්නේ කම්කරු වියදම මගින්. ඒක නිසා මේ ක්ෂේත්‍රයේ කම්කරුවන් වැඩිපුර යෙදී සිටින නිසා වැටුප් වැඩිවීම තුලින් අපි දකිනවා නිෂ්පාදන පිරිවැයේ ඉහළ අගයකට යනවා කිය. එතනදී සිදුවෙන කම්කරුවන්ට සිදුවෙන බලපෑම තමයි මොකද වත්තෙහි ආදායම වැඩිවීම තුලින් තමයි කම්කරුවන්ගේ සුබසාධක කටයුතු සඳහා වත්තට ආයෝජනය කිරීමේ හැකියාව තියෙන්නේ. නමුත් මෙම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම තුලින් ලැබෙන ආදායම අඩුවීම හරහා මේ කම්කරුවන්ගේ සුබසාධක කටයුතු සඳහා ආයෝජනය කිරීමේ හැකියාව වත්තට අඩු වෙනවා. ඊළඟට තමයි අපි දකිනවා වැටුප් වැඩිවීම කියන එක නිසා ඇත්තටම ඊට අමතරව වත්තට ආයෝජනය කිරීම ඒ කියන්නේ වත්තේ ක්ෂේත්‍ර කටයුතු සඳහා නැත්නම් වත්තේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වන කටයුතු වලට ආයෝජනය කිරීමේ හැකියාව අඩු වෙනවා. මේ වගේ නිසා ඇත්තටම කම්කරු වැටුප් වැඩිවීම කියන එක කම්කරුවන් අහිතකර ලෙස බලපානවා. ඒ වගේම තමයි වත්තේ අස්වැන්න වැඩි කිරීම ඇතුළු අනෙක් කටයුතු සඳහා මේ එය අහිතකර ලෙස බලපෑමක් ඇති කරනවා. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම් වල බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. තේ වගාව පිළිබඳ ඔබට පැන නගින ඕනම තාක්ෂණ ගැටලුවක් සම්බන්ධයෙන් තේ පරීක්ෂණ ආයතන ඇමතුම් මධ්‍යස්ථානයේ තිරේ දිස්වන අංකයට ඇමතීමෙන් ඔබට උපදෙස් ලබා ගන්නත් පුළුවන්. අපි මෙවැනිම වැඩසටහනකින් නැවත හමුවෙමු.